Hello family members, welcome back to my channel. හෙලෝ ළමයි ඉතින් ඔගොල්ලොන්ට කොහොමද ඔගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා නේද? ඔන්න ඉතින් අද මම අරගෙන ආවේ පොසොන් බ්ලොග් එකක්. මම channel එකේ මීට කලින් මෙහෙම ඒවා share කරලා නැහැ. ඉතින් අද මම හිතුවා ඊටසකටත් එක්ක එන්න. ඉතින් ඔන්න අපි උදේම පටන් ගත්තා ඉන්දියාප්ප දන්සල කියන අපිට හම්බෙච්ච පළවෙනි දන්සල තමයි ඉන්දියාප්ප දන්සල. මේක 8:00ට වගේ තමයි තිබුණේ. හොඳට ඒගොල්ලෝ ඉන්දියාප්පත් දුන්නා. ඉතින් ගොඩක් සෙනග හිටියෙත් නැහැ. ඒ නිසා අපි පළවෙනියටම ඉන්දියාප්ප දන්සලට ගිහින් ඒ දන්සලත් වැඳලා තමයි අපේ ගමන යන්න පටන් ගත්තේ. ඉතින් අපි මෙහෙම අපේ ඉන්දියාප්ප එකත් කාලා ඊට පස්සේ අපි යනකොට අපිට හම්බුණා තව සීනි සම්බල් බන් දන්සල. අපි මේකෙන් දෙක ගත්තා. ඉතින් එකත් කාලා අපි ගියා මෙන්න මේ පන්සලට. මේ තියෙන්නේ වැවුරු කන්වල රජමහා විහාරය. මේ පන්සල හරිම ලස්සනයි ළමයි. හරිම නිස්කලංකයි. එදා සෙනග හිටපු නිසාද මන්දා අර මට නිකන් අර කලබලකාරීත්වයක් තිබුණා. මම ඒකට වැඩිය ආස නැහැ. මම අර නිස්කලංකව ඉන්න තමයි ආස. ඊට පස්සේ මේ පන්සලේ තිබුණ අපාය. අපායේ තිබුණු අර දඬු කඳේ ගහන ඒවා. එතකොට අර උල තියෙන ඒවා අන්නේ හැම දෙයක්ම මේකේ අර ප්‍රතිමා විදිහට තිබුණා. ඉතින් අපි ඒකත් බලන්න ගියා. මම ඒකෙත් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා ඔයගොල්ලන්ට පෙන්නන්න. එක එක රජ්ජුරුවන්ගේ වගේ ඒවත් තිබුණා. මේ තියෙන අර උල තියෙන එක. ඔය කටු ගහේ රැගෙන එක, එතකොට ලෝදිය හැලිය ඔබන එක, අර අපායේ තියෙන දේවල් මෙතන නිර්මාණය කරලා තිබුණා. ඉතින් ඒවත් හරිම ලස්සනයි. අපි ඒවත් බලාගෙන ඉස්සරහට ගියා. ඊට පස්සේ ඉස්සරහට යනකොට තවත් අපිට හම්බුණා මේ තියෙන කටු ගහේ නැග්ගෙන එක ළමයි. ඉතින් ඒක හරිම ලස්සනයි. ඉතින් මේ දේවල් අපිට බලන්න ලැබෙන එක මේ වගේ එක එක මේ නිර්මාණ තවත් තිබුණා. ඒ ඉස්සර කාලේ තිබුණු දේවල් එහෙම. මේ ඔක්කොම බලාගෙන ඉතින් අපි ඉස්සරහට ගියා. බලන්නකෝ ඔයාලා. ඉතින් මේ ටික බලාගෙන අපි ඊළඟට යන ලෑස්තිනේ වෙහෙරහේන පන්සලට. මේකෙදී අපිට යන ගමන් අපිට කඩල දන්සලක් හම්බුණා. අපි ඉතින් ඒකත් වැඳගෙන තමයි ගියේ. ඒකදී අපිට බස් එකකටම ගෙනත් දුන්නා. මේ තියෙන්නේ වෙහෙරහේන පන්සල. මේ පිළිබිඹ මාර ලස්සනයි ළමයි. ඔය පේනොන්ට තැඩිය ලස්සනයි. අපිට මේකේ උඩමළුවට යන්න පුළුවන්. අපි ඒකට ගියා. ඒ ගියාට පස්සේ වටේ තියෙන view එක තමයි මේ ඔයගොල්ලන්ට මම පෙන්නන්නේ. ඉතින් හරිම ලස්සනයි මේ පන්සල. හරිම නිදහස්. අර සෙනඟ නැති කාලෙකට යනවා නම් හොඳයි. ඊට පස්සේ අපි ගියා මාතර පරවිදූපතට. මේ පාර ගියේ මාතර පැත්තේ. ඊට පස්සේ මාතර පරවිදූපතට ගිහිල්ලා මේ වගේ වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් මම ඒකෙදි ගත්තා. ඊට පස්සේ ඒක ඉවර වෙලා අපි යනකොට අපිට අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. ඒකත් යනකෙන යනකොට තව බයිට් දන්සලක් හම්බුණා. අර ටිපිටික් ජාතියක් තියෙන අන්නේ දන්සලක්. ඒකේ නම් සෑහෙන පොල්ම අපි ඒකට ගියේ නැහැ. ඊට පස්සේ අපි ගියා පොල්හේන බීච් එකට. මේ තියෙන්නේ ඒකේ වීඩියෝ ක්ලිප් එකක්. මේකටත් ගියා. මේකෙත් ගොඩාක් සෙනග හිටියා. හරිම ෂෝක් ඉතින්. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ පොය දවස ගෙවුනේ. ඉතින් ඔයාලගේ පොය දවස කොහොමද ගෙවුනේ කියලා පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. Thanks for watching. See you next time. Bye.